අයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම අවුරුදු දෙකහමාරක් පුරාවට අපි ආපු ගමන් මගේ පසුගිය මාස කිහිපේ යම් බාධා කිහිපයක් මතුවුණා වෙබ්සයිට් එකේ ඇති වුණු ගැටලුකාරී තත්ත්වය. ඒ නිසා ගිය මාසේ ඔයාලට විත්ඩ්‍රෝ රික්වෙස්ට් කරන්න බැරි වුණා. ඒ වගේම ඊට පෙර මාසයකදී කිහිප දෙනෙකුගේ විත්ඩ්‍රෝල් පිළිබඳව ගැටලු කිහිපයක් මතුවුණා. ඉතින් අද මේ මාසේ අන්තිම දිනය නිසා ඔයගොල්ලන්ට පුළුවන් විත්ඩ්‍රෝ රික්වෙස්ට් කරන්න. මම මේ පිළිවෙත කියලා දෙන්නම්. මුලින්ම මෙනු එකේ account වල තියෙන profile කියන තැනට ගියාම ප්‍රොෆයිල් වල තියෙනවා ෆයිනෑන්ස් කියලා ඔප්ෂන් එක. මේ ඔප්ෂන් එක මෙතන බැංක් වයර් කියන තැන මෙන්න මේ ස්ථානයේ ඔයාලගේ බැංක් ඩීටේල්ස් ටික ලබා දෙන්න ඕන. ඔයාගේ නම, ඒ කියන්නේ මේ ටිප්ටොප් ඇඩ් account එක හදලා තියෙන නම වෙන්න ඕන. ඔයාගේ නම, බැංක් එකේ නම අපි හිතමු BOC කියලා. BOC ඊට පස්සේ කමාවක්, බැංක් account number එක, branch එක. මේක මාරුණාට කමක් නැහැ. නම, බැංක් එක, බ්‍රාන්ච් එක, account number මේ කියන ටික මෙතන ටයිප් කරලා ඔයාලට පුළුවන් මේ යටින් අප්ඩේට් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ෆයිනෑන්ස් කියන තැනට ගිහිල්ලා ඔයාලගේ ඔයාලා ටාස්ක් කම්ප්ලීට් කරපු earnings තියෙනවා ඇවිල්ලා. ඒකේ තියෙන කමිෂන් වලට එකේ ඔයාලට පුළුවන් මේ බැලන්ස් ට්‍රාන්ස්ෆර් කියන තැනින් ඔයාගේ ටාස්ක් කම්ප්ලීට් කරපු earnings ඔයාගේ කමිෂන් වලට එකට ඇවිල්ලා තියෙනවා නම් ඒක earning වලට එකට දාගන්න. එතකොට මෙතන තියෙන type එක transfer type එක මෙතන transfer to processor කියලා දෙන්න. එතන මෙතන වැටෙනවා bank Y එකේ කමිෂන් වලට එකෙන් bank Y එකේ earning වලට එකට තමයි යන්න ඕනේ කියලා. ඊට පස්සේ මෙතන ඔයාගේ කමිෂන් වලට එකේ තියෙන amount එකෙන් ඔයාට earning වලට එක transfer කරගන්න අවශ්‍ය ප්‍රමාණය මෙතන type කරන්න. එතන type කරලා මෙතන capture code එක සඳහන් කරලා submit button එක click කරන්න. ඒ මොහොතේම ඔයාගේ කමිෂන් වලට එකේ තියෙන earning එක ඔයාගේ earning වලට එකට එකතු වෙනවා. ඊට පස්සේ bank transfer කියන තැනින් බලා ගන්න ඔයාගේ total earning එක කීයද කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් finance කියන තැනට ගිහිල්ලා request withdrawal කියන තැනට යන්න. හැම මාසෙම 30 වෙනිදා විතරයි මෙතන open වෙන්නේ. එතන මෙතන minimum withdrawal amount එක $1යි කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන සඳහන් කරන්න ඔයා withdrawal කරන්න බලාපොරොත්තු වෙන මුදල. මෙතනදි සැලකිලිමත් වෙන්න. දැන් ඔයාලගේ earnings ඇවිල්ලා තියෙනවා දශම ස්ථාන 4කින් 5කින් පෙන්වනවා. නමුත් මෙතන $1.2යි $1.3යි එක දශම ස්ථානයකින් පෙන්වන්න කටයුතු කරන්න. මොකද ඔයාලගේ ඉතුරු earning එක නැති වෙන්නේ නැහැ. කැල්කිරීමේදී අපරාධයක් වෙනවා ඒක. ඒ නිසා මෙතන amount එක සඳහන් කිරීමේදී අපි හිතමු 2.3යි 2.4යි 3.1යි 10.3යි අන්න ඒ විදිහට එක දශම ස්ථානයකින් සඳහන් කරන්න කටයුතු කරන්න. එතකොට withdraw කරන්නේ මෙතන earning wallet එකේ. ඊට පස්සේ මෙතන ඔයා register වෙද්දී ලබා දුන්න second password එක ලබා දෙන්න withdraw කිරීම සඳහා. ඒ ඉන්පසු ඔයගොල්ලන්ට පුළුවන් submit button එක click කරන්න. මෙතන ඔයාලට ඊට පස්සේ ඔයාලගේ earning withdrawal request එකෙන් පස්සේ මෙතන පල්ලෙහාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලගේ withdrawal history එක වැටේ. finance option එකේ ඔයාලට withdrawal history එක බලා ගන්න පුළුවන්. එතන withdrawal එක pending කියලා පෙන්නයි. අපි උපරිම පැය 48ක් ඇතුළත තමයි ඔයගොල්ලන්ට withdrawal ලබා දෙනවා කියලා තියෙන්නේ. යම් හේතුවක් නිසා දින 4ක් 5ක් දක්වා උපරිම කාලයක් ගත වෙන්න පුළුවන් සමහරක් අවස්ථාවන් වලදී. ඒ නැතුව උපරිම පැය 48ක් ඇතුළත ඔයාලගේ withdrawal ඔයාලට ලබා දීමට අපි කටයුතු කරනවා. withdrawal එක request කරලා එකින් එකට message එවන්න එපා. ඒක හරීම කරදරකාරී දෙයක්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලගේ withdrawal එක pending ද තියෙන්නේ complete වෙලාද කියන එක. ඒ වගේම තමයි ඔයාගේ bank details වල මොනවා හරි වැරදීමක් වෙලා තිබුණොත් අපි අනිවාර්යයෙන්ම ඔයාගේ withdraw request එක cancel කරනවා. ඒ cancel කරාට පස්සේ මුදල නැති වෙන්නේ නැහැ. ඒක නැවත ඔයාගේ earning wallet එකට ලැබෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපිත් එක්ක කතා කරලා නැත්නම් ඊළඟ withdrawal වාරයේදී ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා ඔයාගේ bank details නැවත නිරවුල් කරලා withdrawal එක request කරන්න. ඉතින් මම හිතනවා පැහැදිලි ඇති කියලා මේ ආකාරයට ඔයාලට පුළුවන් ඔයාලගේ withdrawal එක request කරන්න. ඒ වගේම PTC ad බලනකොට නිවැරදිව PTC advertisement බලන්න කටයුතු කරන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක play කරන්න. අපි හෙට ඉඳන් අනිවාර්යයෙන්ම අපි මේ මාසේ ක්‍රියාත්මක කරන්න ඉදු වැඩපිළිවෙල team leaders ලගේ. එතකොට Zoom meet
මේ ආකාරයෙන් අපි බලාපොරොත්තු වන සියලුම වැඩ මේ මාසයේ ඉඳන් නැවත ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියලු දෙනාම උත්සාහයෙන් උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරන්න. අපි කොහොම හරි මේ ක්‍රමවේදය හරහා ජයග්‍රහණයට අපිට අවශ්‍ය කරන ආර්ථිකමය ශක්තියක් ලබා ගන්න අවශ්‍ය කරන යම් කිසි හෝ මුදලක් හොයා ගැනීමට උත්සාහයක් දරමු. බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා සියලු දෙනාටම.